හයි යාළුවනේ කොහොමද ඔයාලට වෙල්කම් ටු මයි YouTube channel story by Dakshi. ඉතින් යාළුවනේ ඔන්න අද අලුත් කතාවක් ගෙනාවා. ඒක කියවලා බලලා රස විඳලා යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් එහෙනම් අපි කතාව පැත්තට යමු. එක්ස්කියුස් මී මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද? ඒ තමයි එනුල් දිසානායක. ඔහු සල්ලිකාර දෙමාපියන් දෙදෙනෙකුගේ සෙල්ලක්කාර පුතෙක්. දකින ලස්සන ගෑනු ළමයින්ව යාළු කරගන්න පුරුද්දක් ඔහුට තිබුණා. ඒකත් Tamanගේ සෙල්ලක්කාර යාළුවෙක් එක්ක ඔට්ටු අල්ලලා තමයි ඔහු කෙල්ලොන්න දැලේ දාගන්නේ. ඔහු ඔට්ටු දිනුවම ඔහුට සල්ලි හම්බ වෙනවා. ඒ වගේම යාළුවෝ අතර ඔහු ජනප්‍රිය වෙනවා. ඒ නිසා තමයි ඔහු මේ දේ කරන්නේ. ඔව් පුළුවන්. ඒ තමයි සාවිත්‍රී. ඇය මධ්‍යම පාන්තික පවුලක හැදුන අහිංසක චාම් ගති පැවතුම් ඇති ලස්සන කෙල්ලෙක්. ඇය හරිම අවංක සහ නිහතමානී චරිතයක්. මං ඔයාට මේක කියන්න කියලා ටික දවසකින් ඉඳන් බලාගෙන හිටියේ නංගි. ඔහු එහෙම කිව්වම ඇය ඔහු දෙස ගැටලු සහගතව බලාගෙන හිටියා. සෝරි. මං යනුල් දිසානායක. ඔයාගේ නම සාවිත්‍රි නේද? ඔහු ඇයගේ මුහුණ දුටු විගස ඔහුව හඳුන්වා දුන්නා. ඔව්. ඒත් ඔයා කොහොමද මගේ නම දන්නේ? ඇය ඔහුගෙන් ගැටලු සහගතව විමසුවා. මං ඔයා ගැන විස්තර හිව සෑහෙන්න. ඒකින් වැඩක් නෑ. නංගි, මං ඔයාට කෙලින්ම කියන්නම්. මං ඔයාට ආදරෙයි. මම මේක ඔයාට කියන්න try කරා. ඒත් මට chance එකක් හම්බ වුණේ නෑ. මට හදිස්සියක් නෑ. ඔයා හොඳට කල්පනා කරලා බලලා මට උත්තරයක් දෙන්න. ඒත් මේ මෙහෙම එකපාරටම ඇයට කිසිවක් හිතා ගන්න බැරුව ගත ගැහුවා. නංගි, මට හදිස්සියක් නෑ. ඔයා හොඳට කල්පනා කරලා බලන්න. ඔහු කිව්වා. ඒත් මේ මං ඔයාව දන්නෙත් නෑ. මීට කලින් දැකලවත් නෑ. එහෙම එකේ කොහොමද මෙහෙම? ඇය ඔහුගෙන් ඇහුවා. දැන් ඉතින් මාව දන්නවනේ. මේක මගෙන් ඔයාලට චූටි gift එකක්. එහෙම කියලා ඔහු ඇයට පොඩි gift එකක් දුන්නා. ඒත් මේ මං කොහොමද මේක ගන්නෙ? අයියෝ ළමයෝ. මොකක්ද අනේ? මම මේක ආසාවෙන් දෙන දෙයක්නේ. මේක ගන්න. එහෙම කියලා ඔහු බලෙන්ම ඇයගේ අත උඩින් gift එක තිබ්බා. තෑන්ක්ස්. සාවිත්‍රිත් හිත යටින් සතුටු වුණා. දෙදෙනාම හිටියේ රෙස්ටෝරන්ට් එකක. ඔහු ඇයත් සමග කූල් ඩ්‍රින්ක්ස් එකක් බොන ගමන් එක දේවල් කතා කළා. දෙදෙනාම ෆෝන් නම්බර්ස් හුවමාරු කර ගත්තා. ටික දවසකින් සාවිත්‍රී එනුල්ට Tamanගේ කැමැත්ත ප්‍රකාශ කළා. දින සති ගණන් ගෙවිලා ගියා. සාවිත්‍රී හිටියේ හුඟක් සතුටින්. මචං, කොහොමද දැන් උඹේ වැඩේ? ඒ ගිහාන් දන්නවනේ මේ කොල්ලගේ වැඩ. කෙල්ල ඇඳිලා ඉන්නේ සුපිරියටම. ඒ එනුල්. ආයි දෙකක් නෑ. මූ ඒ කෙල්ලට බටර් පාර ගාලා ඇති හොඳට. ඒ තමයි කෙෂාන්. අඩේ, මට බැරි වුණානේ තාම කෙල්ලෙක් සෙට් කරගන්න. ඒ සුරේෂ්. මගෙන් ඉගෙන ගනි. ඒ එනුල්. ගිහාන්, කෙෂාන්, සුරේෂ් කියන්නේ එනුල්ගේ හොඳම යාළුවෝ. මේ 4 දෙනාම එකතු වෙලා නයිට් ක්ලබ් යනවා. කනවා, බොනවා, ෆන් ගන්නවා. ඒත් එනුල්ගේ දෙමාපියන් මේ ගැන දැනගෙන හිටියේ නෑ. මොකද එනුල් මේ දේවල් ඔහුගේ දෙමාපියන්ට හොරෙන් තමයි කරන්නේ. එනුල් පොඩි කාලේ ඉඳන්ම හැදුනේ වැඩුනේ පොහොසත් පවුල් පරිසරයක. ඔහුගේ දෙමාපියන් හරිම චරිතවත් අය. නමුත් එනුල්ට පොඩි කාලේ ඉඳන් කිසිම දෙයක අඩුපාඩුවක් දැනෙලා නැහැ. ඔහු ආශ්‍රය කරන යාළුවෝ නිසා තමයි ඔහු සෙල්ලක්කාර විදියට ජීවත් වෙන්නේ. මේ උඹ ඔට්ටුව තිනන්නේ ඒකව රූම් එක ගියොත් තමයි ඈ. ගිහාන් එනුල්ට කිව්වා. උඹලා මට චැලෙන්ජ් කරනවද? යකෝ, මයි එනුල් දිසානායක. ඒකව මං රූම් ඇද්ද නැත්තම් මයි එනුල් නෙවි. මං යනවා. ඔහු එහෙම කියලා එතනින් ගියා. එනුල් සෙල්ලක්කාරයෙක් වුණාට ඔහු හොඳ බිස්නස්මන් කෙනෙක්. මොකද ඔහුට ඔහුගේම කියලා කම්පැනි එකක් තියෙනවා. මොන දේ වුණත් ඔහු බිස්නස් එකේ වැඩවලට අවධානය දෙන්න අමතක කරන්නේ නැහැ. දිනක් සාවිත්‍රී එනුල් සමග රෙස්ටෝරන්ට් එකකට ගොඩ වුණා. නංගි, මට ඔයාගෙන් දෙයක් ඉල්ලන්න පුළුවන්ද? මොකක්ද අයියේ? ඔයා මේක අහලා මං ඒක තරහ වෙයිද දන්නේ. ඔහු බොරු දුකක් මවා පාමින් ඇයට කිව්වා. මම මොකටද තරහ වෙන්නේ? කියන්න බලන්න ඕන දේ.
මම මේක වෙන කාගෙන්වත් මීට කලින් ඉල්ලලා නෑ. මං දන්නවා ඔයා මට ගොඩක් ආදරේ කියලා. ඉතින් කියන්නකෝ. අපි තනියම කතා කරන්න පුළුවන් තැනකට යමුද? කොහෙටද ඒ? එක්කෝනි නෑ. සොරි. ඔහු බොරු දුකක් මවා පාමින් කිව්වා. නෑ නෑ කියන්නකෝ. ඇය ඔහුට ඇවටිලි කරා. මං කෙලින්ම කියන්නම්. අපි රෝම යමුද නංගි? මොකක්? ඇයි එකපාරටම ඔහුගෙන් ඇහුවා. අනේ සෝරි නංගි. ඔයාගෙන් නැතුව මං වෙන කාට කියන්නද? එක්ක ඕනි නෑ. අපි මැරි කරනකන් ඉමු. අයියේ මේ සාවිත්‍රිට ඔහු ගැන දුක හිතුණා. ඔහු කරන්නේ රඟපෑමක් බව ඇයට මොහොතකටවත් තේරුම් ගියේ නෑ. මට තේරෙනවා ඒ මට බයයි. ඔයාට මාව විශ්වාස නැද්ද නංගි? අනේ එහෙම දෙයක් නෙවෙයි අයියේ. මේ හරි නංගි ඕනි නෑ. අපි මැරි කරනකන් ඉමු. මට තේරෙනවා ඔයාව. I'm sorry. ඔහු ඇය දෙස වපරැහෙන් බලමින් කිව්වා. හරි අපි යමු. හැබැයි ඔන්න එකම එක පාරයි හොඳේ. ඇය ටිකක් වෙලා කල්පනා කරලා බලලා කිව්වා. හරි හරි මැනික එකම එක පාරක් ඇති මට. ඔහු කපට හිනාවක් දමමින් කිව්වා. නමුත් සාවිත්‍රිට ඔහුගේ කපටිකම නිකමටවත් තේරුණේ නෑ. මේකිනම් අමුමාමු ගොන් ගහක්. අනික් කෙල්ල වගේම තමා. යෙනුල් හිත ඇතුලෙන් එහෙම හිතමින් hina වුණා. දෙදෙනාම රෙස්ටෝරන්ට් එකකින් පිටත් වුණා. යෙනුල් සාවිත්‍රිව ටවුන් එකෙන් බස් එකට දාලා ඔහුගේ කාර් එකේ පිටත් වෙලා ගියේ ඔහුගේ යාළුවන්ව මුණ ගැහෙන්න. මචං යෙනුල් උඹ ආවද? උඹ දැන් එන බිසි පොරක් නේ? ඔව් මගේ ඔට්ටුව දෙන ලෑස්තිද උඹලා? ඇයි වැඩේ හරිද? උඹ දන්නවනේ මං කවුද කියලා. හරි හරි ඔට්ටුව දෙන්නම් ඉවසපන්. ගිහාන් යෙනුල්ට කිව්වා. යෙනුල් සාවිත්‍රී එක්ක ටවුන් එකෙන් ටිකක් දුරකට වෙන්න තිබුණ ගෙස්ට් හවුස් එකකට ගියා. ඔහු රූම් එකක් බුක් කරලා ඇයත් එක්ක රූම් එක ඇතුළට ගියා. සාවිත්‍රී හිටියේ හුඟක් බය වෙලා. අනේ අයියේ මට නම් බයයි. බය වෙන්න එපා ළමයෝ මං ඉන්නවනේ. එහෙම කියලා ඔහු ඇයව තිරුළු කරගෙන හොරෙන් ඇයට නොපෙනෙන්න ඔහුගේ ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගත්තා. සාවිත්‍රී මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. හෝරා දෙකකට ආසන්න කාලයක් යෙනුල් සාවිත්‍රී සමග රිසිසේ කාලය ගත කළා. සාවිත්‍රී යන ලෑස්ති වෙන්න. අයියේ ඔයා මටයි නම කියලා කතා කරන්නේ. කිව්වම අහලා යන්න ලෑස්ති වෙනවා. එකපාරම ඔහුගේ හඬ දැඩි වුණා. සාවිත්‍රී හොඳටම බය වුණා. අයියේ ඔයා මාව කවදාවත්ම දාලා යන්නේ නේද? බයිලා නොකිය ලෑස්ති වෙනවා යන්න. මට තව වැඩ තියෙනවා. අනේ අයියේ මාව දාලා යන්න එපා. ඇය ඔහුගේ අතේ ඉල්ලුණා. නමුත් ඔහුට දැන් ඇගෙන් වැඩක් නෑ. මේක අහගන්නවා. මං තමුසෙව යාළු කරගෙන තමුස එක්ක රෝමාවේ උට්ටුවකට. මොකද්ද? එතකොට ඔයා මට මෙච්චර කල් ආදරේ කළේ බොරුවටද? ඔව් මේක අහගන්නවා. අදින් පස්සේ මං තමුසෙව දන්නෙත් නෑ. තමුස මාව දන්නෙත් නෑ. හැබැයි මට වදයක් වුණොත් මං තමුසෙට යහතින් ඉන්න දෙන්නේ නෑ. තේරුණාද? දැන් ගිහින් වොෂ් දාගෙන ඇඳ ගන්නවා. ඔහුගේ තර්ජනාත්මක හඬට ඇය බය වුණා. සාවිත්‍රී හැඬු කඳුලින් බාත්රූම් එකට ගියා. ඇය ගියාට පස්සේ ඔහු ඇඳ දිහා බැලුවා. දෙයියනේ බ්ලඩ් නේද මේ? එතකොට මෙයා වර්ජින් කෙනෙක්ද? ෂිට් මම මොකද්ද මේ කරේ? ඔහු ඔළුවේ අත ගහගත්තා. සාවිත්‍රී වොෂ් දාගෙන ඇවිත් ඇඳුම් ඇඳගත්තා. ඔහු ඇය දිහා බලාගෙන හිටියේ අනුකම්පාවෙන්. නමුත් ඔහු ඇයට මුකුත්ම කියන්න ගියේ නෑ. දෙදෙනාම පිටත් වුණා. සාවිත්‍රී ඔහුගේ වාහනයෙන් බැහැලා ගෙදර යන්න හිතාගෙන බස් එකට නැග්ගා. ඔහු ඇය යන දිහා බලාගෙන හිටියා. යෙනුල් නැවත කාර් එකේ යන්න පිටත් වුණේ ඔහුගේ යාළුවන් හම්බ වෙන්න. ඔහු වෙනදට යන්නේ ජයග්‍රාහී හැඟීමකින්. නමුත් අද ඔහුට දැනුනේ ලොකු වරදකාරී හැඟීමක්. ඔහු යාළුවන්ව හමු වෙන්න නොයා ගෙදර ගියා. ඔහු වොෂ් දාගෙන ඇඳට වැටුණා. ඔහු සාවිත්‍රී සමග ගත්තු ෆොටෝ එක දිහා බලාගෙන හිටියා. මොකද තමුසද කලින්ම ගෙදර ආවේ? ඒ ඔහුගේ නංගි එමාෂා. ඇයි තමුසට මොකද මං කොහොම ගෙදර ආවත්? තමුසගේ අර බේබදු සල්ලාලේ යාළුවා හින්දා තමයි තමුසට ඔහම වෙලා තියෙන්නේ.
මේ මට මගේ පාඩුවේ ඉන්න දීලා යනවකෝ තමුසේ. තමුසා කෙල්ලෙක්ව අමාරුවේ දැම්මද? ඇයි එහෙම අහනකොට ඔහු හිටියේ නිශ්ශබ්දව. මේ අයියා තමුසේ අප්සෙට් එකේ නේද ඉන්නේ? ඇය නැවත ඔහුගෙන් ඇහුවා. නෑ. ඇයි? දැන්වත් ඔය සෙල්ලම නවත්ත ගන්නවකෝ. මොකද්ද ඔය තමුසේ? ටිකක් මිනිසෙක් වගේ ඉන්නවකෝ. අනේ මේක මතක තියාගන්නවා. තමුසේ කවදා හරි දවසක විඳවයි ඔය වැඩේ. අන්න එදාට මං කිව්ව දේවල් මතක් වෙයි තමුසෙට. එහෙම කියලා ඇය කාමරේ දොර වහගෙන එළියට ගියා. ඇය කියන දේවල් ඇත්ත තමයි කියලා යනුල් කල්පනා කළා. ඔහුට ඔහු ගැනම ලැජ්ජා හිතුණා. මටත් ඉන්නේ නංගි කෙනෙක්. එයාටත් කාගෙන් හරි මෙහෙම දෙයක් වුණොත් මං ඌව ඉතුරු කරන්නේ. ඒත් මං කවදාවත් මෙහෙම වර්ජින් කෙල්ලෙක් එක්ක ඉඳලා නැහැ. ෂිට් මං මහා ජරා මිනිහෙක්. මං කොහොමද එහෙම කළේ? මං මීට කලින් උන්ගේ කෙල්ලෝ මං එක්ක ආවේ ෆන් ගන්න. ඒක කෙල්ලෙක්වත් වර්ජින් නෙවෙයි. ඒත් සාවිත්‍රී මං මොකක්ද කරන්නේ? ඒ කෙල්ල සූසයිඩ් කරගනීද? ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කළා. ඔහුටම ඔහු දොස් පැවරුවා. ඔහු කළේ ලොකුම ලොකු වරදක් කියලා ඔහුට තේරුම් ගියා. ඔහු නොදැනීම නින්දට වැටුණා. පහවදා සාවිත්‍රී වැඩට ගියා. නමුත් ඇයට වැඩ කරන්න හිත දුන්නේ නැහැ. තමන් කරගත්තු මෝඩකම ඇයටම තේරුම් ගියා. එය ඔහුගේ පස්සෙන් යන්නත් ඔහුට කතා කරන්නත් බය වුණා. මොකද ඔහු ඇයට තර්ජනය කළ නිසා. කාලය ටිකෙන් ටික ගෙවිලා ගියා. සාවිත්‍රී ටිකෙන් ටික හිත හදාගත්තා. නමුත් යනුල්ට සාවිත්‍රීව අමතක කරන්න බැරි වුණා. ඔහු ඇයට කෝල් කරන්න හැදුවත් ඒකෙන් වැඩක් වුණේ නැහැ. මොකද ඇය ඔහුගේ නම්බර් එක බ්ලොක් කරලායි තිබුණේ. ඔහු වෙන නම්බර්ස් වලින් කෝල් කළත් ඇය ටික දවසක් යද්දී සිම් එක මාරු කළා. "දුව, ලෑස්ති වෙන්නකෝ ගමනක් යන්න." ඒ සාවිත්‍රිගේ තාත්තා. "කොහෙද යන්නේ තාත්ති?" "ඔයා ලෑස්ති වෙන්නකෝ." ඇය ලෑස්ති වෙලා වාහනයට නැංගා. ඇයගේ පියා යන්න පිටත් වුණා. ටික වේලාවකින් ඔවුන් ලොකු නිවසක් ඉදිරියේ වාහනය නතර කළා. ඔවුන් වාහනයෙන් බයිනකොටම නිවසේ ඉඳන් පිරිමි කෙනෙක් එළියට ආවා. "හාලෝ ජයේ, යමු ඇතුළට. හුඟ කාලෙකින්." "මේ දුවද?" "ඔව් දිසා, මේ පොඩි දුව." "කෝ, ගෙදර කවුරුත් නැද්ද?" "ඒ සාවිත්‍රගේ තාත්තා." ඉන්නවා. යමු ඇතුළට." "එන්න දුව." ඔහු ඔවුන් දෙදෙනාවම නිවස තුළට කැඳවාගෙන ගියා. නිලු මේ බලන්නකො කවුද ආවේ කියලා." "ඒ තමයි සාවිත්‍රගේ තාත්තගේ යාළුවා." ඔහු කතා කළේ ඔහුගේ බිරිඳට. "හානේ, මේ ජයේ අයියානේ. කොහොමද නංගි? කෝ ළමයි එහෙම නැන්ද? දැන් නම් ලොකු ඇතිනේ. පොඩි කාලේ දැක්ක ගමන්." "පුතා නම් ටිකක් එළියට ගියා. දුව නම් ඉන්නවා. පුතත් දැන් එයි." "මේ දුව නේද? දැන් ලොකුයිනේ." ඒත් එක්කම වාහනයක සද්දයක් ආවා. පුතා ආවද කොහෙදෝ. ඒත් එක්කම අවුරුදු 28ක විතර කඩවසම් කොල්ලෙක් ගේ ඇතුළට ආවා. සාවිත්‍රී ඔහු දිහා බැලුවා. "දෙයියනේ, යනුල් අයියා." ඇයට කටාස්සින් කියවුණා. ඒත් එක්කම යනුල් සාවිත්‍රීව දැක්කා. ඔහුටත් මේක පුදුමයක්. "මොකෝ පුතා, මාව අඳුරන්නේ වගේ බලාගෙන ඉන්නේ?" "අනේ නෑ අංකල්, එහෙම එකක් නෑ." "සවිනි ආවේ නැද්ද?" සවිනි කියන්නේ සාවිත්‍රිගේ අක්කා. සවිනි යනුල් කියන්නේ එකම වසේ යාළුවෝ දෙන්නෙක්. "කොහේ ඉන්නද පුතා? දරුවෝන්ගේ වැඩත් එක්ක එයා බිසීනේ." "මේ මගේ පොඩි දුව සාවිත්‍රී. පුතා නම් මෙයාව දැකලා නැතුව ඇති." "නෑ ජයි, දුවව හම්බ වෙන්නේ ඉද්දිනේ අපි එහෙම පදිංචි අතහැරලා මෙහෙ ආවේ." "ඒ යනුල්ගේ තාත්තා." "ඔව් දිසා, නෝනට කැන්සර් එක හැදිලා නැති වුණාට පස්සේ මම මගේ කෙල්ල දෙන්නව බලාගත්තේ මගේ ඇස් දෙක වගේ." "දෙයියනේ, මේක හීනයක්ද?" "සාවිත්‍රී කියන්නේ සවිනිගේ නංගි. ජයේ මාමගේ දුව. ඇරත් මගේ තාත්තගේ හොඳම යාළුවගේ දුව." "මම මොකද්ද මේ කරගත්තේ?" ඔහු ළඟ තිබුණ පුටුවක වාඩි වෙන ගමන් හිතුවා. "පුතා, ඉතින් කොහොමද? බිස්නස් එහෙම හොඳට කෙරීගෙන යනවද?" "ඔව් අංකල්, අවුලක් නෑ. මිනිහා ඒවට දක්ෂයා ජයේ. ඒව හරියට කරනවා." ඒ යනුල්ගේ තාත්තා. ටික වෙලාවක් යනකොට යනුල්ගේ නංගි එමාෂා එතනට ආවා. ඔක්කොම කතා කර කර සතුටු සාමිච්චයේ යෙදුණා. එමාෂා සාවිත්‍රී එක්ක ඉක්මනින්ම යාළු වුණා. ඒත් යනුල් හිටියේ මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරුව. හිතේ දෙගිඩියාවෙන්. ඔහුට සාවිත්‍රිගෙන් සමාව ගන්නයි ඕනේ වෙලා තිබුණේ.
ඒත් සාවිත්‍රි නම් යනුල්ව දකින්නවත් කැමති වුණේ නෑ. ඇයි එමාෂ එක්ක එළියට වෙලා කතා කර කර හිටියා. ඒත් එක්කම එමාෂ ටිකකට ගේ ඇතුළට ගියා. ඒ අතරේ යනුල් සාවිත්‍රි ළඟට ආවා. සාවිත්‍රි මං අතින් උන දේට රියලි සොරි. සාවිත්‍රි මුකුත්ම නොකිය බිම බලාගෙන හිටියා. ඒත් එක්කම එමාෂාවා කූල් ඩ්‍රින්ක් එකක් අරගෙන අක්කි මේක බොන්න. තෑන්ක්ස් නාම්ගි. සාවිත්‍රි එහෙම කියන ගමන් කූල් ඩ්‍රින්ක් එක අතට ගත්තා. තමුසෙ මොකද මෙතන කරන්නේ? මේ අක්කවත් දැලේ දාගන්නද හදන්නේ? ඒ එමාෂා. අනේ මේ ඕයි. මගේ යකා උස්සගන්න එපා. අනේ මං බය වෙයි. අක්කි මේ ඔයා නම් මෙයාගේ මායම් වලට අවු වෙන්න එපා ඈ. ඕම් මං කලින්ම කිව්වා. යාළුවෙක් එක්ක ඔට්ටු දාලා කෙල්ල යාළු කරගන්නවා. ඊට පස්සේ අතාරිනවා. ඔයා නම් ඕවට අහු වෙන්න එපා. අනේ නංගි මේ මං දැන් තමුසට එකපාරක් කිව්වා. තමුස දන්නවනේ මගේ හැටි. කාට වුණත් මං කියන්න තියෙන දේ කියනවා. යනුල් තරහින් එතනින් යන්න ගියා. එමාෂා ඒ දිහා බලලා hina වුණා. අක්කේ අපේ අයියා ඔහොම හිටියට හරිම හොඳයි. එයා නරක්ුණේ එයාගේ යාළුව හින්දා. එයා ඉස්සරෝම යාළුවලා හිටිය කෙල්ල එයාව රැවට්ටුවා. අවුරුදු 5ක් ඒ ලව් එක තිබ්බා. ඒ කෙල්ල අයියාගෙන් පුළුවන් තරම් සල්ලි ගත්තා. ඊට පස්සේ අයියටත් නොකිය වෙන එකෙක් එක්ක රට ගියා. ඒකයි අයියා ඔය තත්පිට වැටුනේ. එයා ඊට පස්සේ කෙල්ලුන්ව විශ්වාස කරේ නෑ. බොන්න පටන් ගත්තා. නරක යාළුවා ආශ්‍රය කරන්න ගත්තා. හැබැයි එයාගේ හිත හොඳයි. එමාෂා කියවගෙන ගියා. සාවිත්‍රි අහගෙන හිටියා. ඒ සාවිත්‍රිට ඔහු ගැන පැහැදීමක් තිබුණේ නෑ. ඔහු කළේ ඇයිගේ ආදරේ සෙල්ලමකට ගත්තු එකක්. ඒ නිසා සාවිත්‍රි ඔහු ගැන හිටේ කලකිරීමකි. ටිකෙන් ටික වෙලාව ගෙවිලා ගියා. සාවිත්‍රී තාත්තයි ඔවුන්ට සමු දුන්නා. නමුත් යනුල් හිටිය හරිම අවුලෙන්. මොකද සාවිත්‍රි වචනයක්වත් ඔහු එක කතා කළේ නැති නිසා. යනුල්ලගේ ගෙදර සියලුම දෙනා රාත්‍රී ආහාරය ගන්න කෑම මෙසේ වාඩි වුණා. අම්මි සාවිත්‍රි අක්කිනම හරිම කියුට් නේද අම්මි? මං එයාට හරිම කැමතියි. ඔව්. සීදේවි කෙල්ල හරිම අහිංසකයි. හොඳ හැදියාවක් තියෙන දරුවෙක්. ජයේ ඔය කෙල්ලෝ දෙන්නව හැදුවේ ඇහේ තියාගෙන. ඒ වගේම දෙන්න හොඳ හැදියාවක් තියෙන ළමයි දෙන්නෙක්. අම්මත් නැතුව ජයේ බොහොම දුක් විඳලා තමයි ඔය කෙල්ලොන්ව උත්ස්මහත් කරේ. පොඩි කෙල්ල ගැන තමා දැන් ජයේට බය තියෙන්නේ. කෙල්ල හරි අහිංසකයි. ඉස්කෝලේ යන කාලෙමනේ අම්ම නැති උනේ. අම්මත් නැතුව හැදුන කෙල්ලනේ. ජයේ ඒ ළමයා ගැන බයේ ඉන්නේ. මොකෙක් හරි සල්ලාලයෙකුට බේබද්දෙකුට අහු වුණොත් කියලා. ඒත් එක්කම යනුල්ට කකා හිටිය බත් කට පිට උග්‍රේ ගියා. මොකද පුතා එකපාරටම උනේ? ඒ යනුල්ගේ අම්මා. තවත් මේ වගේ ලස්සන කතා කියවන්න දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.